ඔන්න මන් දැන් ඉන්නේ මහනුවර. ගොඩාක් දවසකින් vlog එකක් අරන් එන්න බැරි වුණා. Welcome back to my YouTube channel. ළමයි මම මාස දෙක තුනකින් ගෙදර යන ගමන් ඉන්නේ. PNS එකට ආවා පොඩ්ඩක් මොනවා හරි කාලා මොනවා හරි බොන්න ඕන. මං කේක් කෑල්ලක් ගත්තා. මයිලෝ එකක් ගත්තා. දැන් ඉතින් පැය දෙක තුනක් යන්න තමයි තියෙන්නේ. පැය 4ක් විතර යනවා ගෙදරට යනකොට ඉතින්. good morning ළමයි. ඔන්න ඊයේ ඇවිත් මහන්සියට හැමම කාලා වොෂ් එකක් දාගෙන නිදාගත්තා. දැන් තමයි නැගිට්ටේ. ඉතින් සතියක් විතර ඉන්න බලාපොරොත්තුෙන් තමයි ආවේ. පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. උදේම නම් කරන්න මුකුත් වැඩ නැහැ. හෙට වැඩක් තියෙනවා හවසට. දැනට නම් පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න තමයි තියෙන්නේ. නිවාඩු වෙන්නේ කාලෙකින්නේ. ඉතින් කාලෙකින් ආවහම පොඩ්ඩක් ඉන්න ඕන වටපිටාව බලන්න ඕන. දැක්කද එක ඉරිගු ගහේ බඩ ඉරිගු කරල් 3යි. නාංගිලා 3 දෙනෙක් ඉන්නවා. නාංගිලා 3 දෙනාත් එක්ක දැන් පොඩ්ඩක් ඉන්න තමයි ලෑස්ති. පොඩි උන්ව අතල්ලකට අරගෙන ඉන්න තමයි තියෙන්නේ. ගෙදර ආවහම නිවාඩු සතිය ඉක්මනට ගෙවෙනවානේ. ඒ නිසා මට ඕන එක එක තැන්වල ඇවිදින්න. ඇවිදින්න කියන්නේ ගම වටේ රවුමක් දාන්න, යාළුවෝ හම්බ වෙන්න යන්න, පවුලේ ගෙවල් වල යන්න මට ඕන ඕවා තමයි. නිකන් ගෙදරට වෙලා ඉන්නත් කම්මැලි. හවසට ගමේ උත්සව ගෙදරක් තියෙනවා. එහෙ යන්නත් ඕන කතාවක් තාත්ති කිව්වා. පුංචිලත් එක මං එහෙ යන්න තමයි හිතන් ඉන්නේ. මං ඒකේ වීඩියෝ ටිකකුත් මේකට ඇඩ් කරනවා. නාංගිලා 3 දෙනාත් එක්ක ගිහින් පොඩක් ෆන් එකේ ඉඳලා ඉන්න ඕන. ඔන්න ළමයි නිවාඩුවේ දවස් 3-4ක්ම ඉවරයි. අක්කිලාගේ ගෙදරත් යන්න තියෙනවා. පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. යාළුවා ගෙදර ඒකට උදව් වෙන්න. තාත්ති රැයට කෑමක් හදලා තිබුණා. ගමේ කෑමක් තලපත් කාලා නිදා ගන්න ඕන. දැන් මේ කන්නේ අපි රැයට. මම වීඩියෝ ටික තමයි ඇඩ් කරන්නේ මේ vlog එකට. මේ සතියෙම වෙන දේවල් පොඩ මට ගන්න හිතෙන කොටස් අරගන්නවා මම. අම්මි ගෙදර නැති නිසා ඒ අඩුව පුරවන්නේ තාත්තා. තාත්ති තමයි දැන් අපි ආස කෑම හදලා දෙන්නේ. ඔන්න දැන් ඉන්නේ අපේ තාත්තිලාගේ අක්කගේ දුවගේ ගෙදර. මෙහෙට තමයි එන්න උවමනාව තිබුණේ. එහෙ පොඩි වැඩ ටිකක් තිබුණා. ඒ වැඩ ටිකට අපි උදව් කරා. මේක ඇත්තටම බිග්ගල් පාටි එකක්. එක එක පැතිවල එක එක විදිහට වෙනස් වෙන්න ඇති. හැබැයි අපේ පැත්තේ නම් සාමාන්‍යයෙන් පවුලේ හැමෝටම කියලා උත්සවයක් ගන්නවා. ඒක එක එක්කිනා කැමති අකමැති විදිහට අර සන්තෝෂෙට කරන වැඩක්. කොහොම වුණත් මම නම් මේ වගේ දවස්වලට මාරම ආසයි. මොකද පවුල් හැමෝම එකතු වෙනවා. ගොඩාක් කාලෙකින් මුණ ගැහෙන්න බැරි අයත් එක්ක මුණ ගැහිලා කතා කරාම හරි සතුටුයි. මම නම් හොඳට ඩාන්ස් කරා. මම ඩාන්ස් කරන්නම තමයි හිතන් හිටියේ. ඒ කියන්නේ ගොඩාක් කාලෙකින් මට මේ වගේ එකක් සෙට් උනේ. අවුරුදු 6-7කින් වගේ. ඒ නිසා මම හරි ආසාවෙන් හිටියේ. ගෙදර වැඩවල වලටත් පුළුවන් විදිහට අපි උදව් කරලා මහන්සිය නැති කරගන්නත් එක්ක අපි හොඳට නැටුවා. පවුලේත් එක්ක ඉතින් පොඩ්ඩක් නටලා කරලා විනෝද වෙලා උපුදුප කතා කරලා ඉන්නවා කියන්නේ වෙනම ෆීලින් එකක්.
ගමින් ගමට මේ වගේ දේවල් කරන විදිහ වෙනස් ඇති. අපේ පැත්තේ නම් සාමාන්‍යයෙන් උත්සවයක් කැමති අය ගන්නවා. මම නම් කොහොම වුණත් මේ වගේ දේවල් වලට හරීම කැමතියි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මම මේක එඩිට් කරන්නේ පස්සේ නිසා අන්තිමට මම ඇඩ් කරලා තියෙන කොටස් ගැන මම හොඳට දන්නවා. කොහොම හරි අපිට කන්නවත් 100ක් නම් තිබුණේ නැහැ. 100ක් තිබුණ නැහැ කියන්නේ අපිට මේ අපි නටන තැනම තමයි හිටියේ. කෑම කන පැත්තටවත් ගියේ නැහැ. අන්තිමට රෑ 12:00ට විතර තමයි අපි කෑවේ. 12:00ට එකට විතර මං හිතන්නේ කෑවේ. මේ වගේ පවුලේ හැමෝම එකතු වෙලා විනෝද වෙන දවස් අමතක වෙන්නේ නැහැ. කලාතුරකින් මුණ ගැහෙන නෑදෑ කෙනෙක් වුණත් මුණ ගැහෙන්න උත්සවයක් මළගයක් වෙන්නම ඕන ඉතින්. අයියලා අක්කලා නැන්දලා මාමලා හැමෝමත් එක්ක ගත කරන මොහොතවල් හොඳයි. හිතට සන්තෝසයි. කොහොම වුණත් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මං ආයෙත් කියනවා. අපේ අයියලා හැම හොඳට මැටි පාගන අවස්ථා මම අන්තිමටම ඇඩ් කරලා තියෙනවා වීඩියෝ එකට. කොහොම හරි මේ පාර නිවාඩුවට හොඳට වැස්ස රත් වෙමුණා. සෙම්බිරිස්සාවත් හදාගෙන තමයි ආපහු වැඩට ගියේ. රෑ තිස්සේ ඔය වගේ වැඩ කරලා. තාත්තිගේ පවුලේ හැමෝම නටන්න විනෝද වෙන්න කැමති අය ඉන්නේ. ඒ නිසා හොඳයි ඉතින්. ෆන් එකේ ඉන්න පුළුවන් ඒගොල්ලන් එක්ක ඉන්න වෙලාවට. අන්තිම ටික බලලා අයියලා අරන් තියෙන බ්‍රෑන්ඩ් එක මොකක් වෙන්න ඇතිද කියලා කල්පනා කරලා කමෙන්ට් එකක් දානවා නම් දාන්න ළමයි. ඔන්න ඕවා තමයි වැඩ. හානවා නම් මේ ගානටවත් හාන්න ඕන. ඉතින් ළමයි good night. අලුත් vlog එකකින් හම්බ වෙමු. enjoy කරන්න හොඳට.